මෙතනත් දැන් යාළු වෙනවා. සංඥාපුවතුන් දෙන්නේ 0යි 7යි 5යි 3 0යි 7 8 ඔය දීලා ඊට කොහොමද දා ගන්නවා ෆෝන් එක. ගෙදර ගිහිල්ලා රෑ කෝල් එකක් දෙනවා. මං අර කොටේ ආරංගි පණේදී ආපු අයියා. good night ඩොයිය ගන්න ඩොයි. පහුවදා උදේ ඩෝන් ගාලා එකක් එනවා GM good morning. අනකොද ඒකට ඉතින් කතා කරලා අහනවා නංගි. ඔය කෑවද? මොන් මිච්ච එකල් මේක සාගදෙන් හිටියේ. බොරුවට. දවස් 3ක් ගිහිල්ලා උදේ පාන්දර මැසේජ් එකක් එනවා GM UM කියන 500 සිරා ලිපියක් වගේ. මේක තියෙන්නේ ටික කාලයයි. මේ බොරු. ආදරේ ඊටිහාගේ ලොකු දෙයක් තියෙනවා. ලොකු ආදර කතාවක්. ඒක හරි සුන්දරයි. ඒක 14 විතරක් නෙමෙයි හැමදාම තියෙනවා. බොහොම ආදරෙන්. නැගින්න බලන්න විවාහක මහත්තුරු බැන්දා කියලා මතක නම් ෂුවරන් ටක් ගාලා නැගිටින්න. ඉක්මන් නැගිටින්න අප්පා. වෙලා ගිහලා තියෙන ගොඩක්. සෙකන්ඩ් මැරිඩ් නෙමෙයිනේ ෆස්ට් මැරිඩ් නේ ඔක්කොමනේ. එහෙමනේ. දෙවෙනි විවාහය නෙමෙයිනේ. අතුසන් පාන පළවෙනි විවාහයම අතුසන්. හරි. බොහොම හොඳයි. ෂුවර් නේ? හරි. අතපාත් දාන්න. ආයි බඳින්නේ නැහනේ. හරි. නෑල්ලු. මෙන්න අහන ප්‍රශ්නේ. රෙදි කන්දක් හොදලා ඇති. බත් කන්දක් උයලා ඇති. කුසේ මාස 9ක් තියාගෙන කිසිම අයිතියක් නැති වෙන්න වාසගමට උප්පැන්නේ ඕගොල්ලන්ගේ දීලා ඇති. හරිනේ? ඒ ආදරණීය බිරිඳට දෑත බදා පහර දී තිබේ නම් හිටන් ඉන්න පහර දී නැත්තම් ඉඳගන්න. මේ වාමනාද කැමරා ගන්න කොල්ලගේ මූණ ගෙදර යන්න ඕන. ඌ ගන්නවා ඩොග් ගාලා. පාඩියම් පුතේ. රජ කොල්ලේ. මේ ගහ ගන්න ඕන නම් ළමයි ඉස්කෝලේ යවන්න දොරවල් වහ ගන්න WWF වගේ ඇඳම් පිඟම් මේක මුඩි ඔක්කොම ගහලා එන්නකොට හොඳ තියෙන. අද ප්‍රශ්නේ තියෙන්නේ පොලිසිය වලට එනවා කසාද කඩාගෙන බුදු අම්මෝ හත්මුතු පරම්පරාව ඩයිනෝසරස් වගේ කසාද බඳින්නේ. මුළු ගමටම කියනවා. මල් කුමාරයෝ 7යි මල් කුමාරයෝ 7යි දෙවෙනි මනමාලයෝ 7යි දෙවෙනි මනමාලියෝ 7යි මුන් දාන්න වෙන ලොරියක් ඕන ගෙනියන්න. ඈ මගුල් ගෙදර ගියාම ආච්චි වා ගන්නත් බෑ. ආච්චිත් අඩි මුට්ටියක් දාලා මලක් ගහලා ත්‍රිකෝණයක් කප්පලා මගුල් ගෙදර අපේද කියලා හොයාගන්නේ අර සීයා ඉන්න පඩ තරමයි කෝට් එකක් දාලා ඉන්න පැත්තකටලා ඉඳගෙන. හැබැයි ඩිවෝස් එකට කාඩ් එකක් ගහන්නේ නැහැ. මේ බොරු එපා. බොහොම ආදරෙන් ලස්සන පෞල් ජීවිතයක් ගෙවන්න. දැන් නම් මහන්සි. අද දැන් ඉස්සර වගේ ගොඩක් කියලා බණ කරන්නේ නැහැ ඇත්තටම. දැන් බොරු කියන්න ඕනේ නැහනේ. ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. මේ පොඩි හාරංගේ බණ මේ මාස දෙකකින් ඊයේ පටන් ගත්තේ අද දෙක හෙට දවස් 6ක් කියලා බණ තියෙනවා. මොකද මට මගේ ඊළඟ ඉලක්කය කොහොම හරි පන්සල හදලා දාලා, ගෙවල් 100ක් හදලා දාලා මම අක්මාවේ භාගයක් දෙන්න ඇමරිකාව යනවම තමයි. මට ඒ ඇති. මගේ අම්මා ඉන්නවා මං ගාව. අම්මා මැරෙන්න ඕන මං ඉන්නකොට. මම මැරලා අම්මා මැරෙන්න බෑ. අතුස්සන්න බෑ අවිවාහක පිරිළමයි. අවිවාහක පිරිළම ඉක්මන් කරන අතුස්සන්න. නැගින්න බලන්න ඒගොල්ලන්. 9ද වෙලාව අවිවාහක පිරිළමයි. අතුස්සන්න බලන්න ඉස්කෝලේ නෑ අවිවාහක. වාඩියලා මැරුම් කන්න නැතුව තොපි. ඉස්කෝලේ නිකන් කසාදක් බඳින්න යන්නේ. මං දන්නවා බලා. අනිමුන් එහෙම යනවා කියලා ක්ලාස් ගිහිල්ලා. ඔව්. පව් අම්මලා කෙල්ලෝ ආත ටෝච් එක අතින් අල්ලන් ගිහලා බස් එකට නගගන්න. විහාර මහදීවෙක් ගාවල අයියාගේ අතේ එල්ලෙන්නේ. බොම්පින් වෙලාව ගොඩක් පින්. බුස්සර්ණයක් මේ ගෙනියනවා. හරි. අවිවාහකයි. වයස 28යි. ප්‍රථම ප්‍රේමේ හමාරයි. හොඳ කොල්ලෙක් වෙඩි වගේ. මුස්ලිම් සිංහල අස්සනයි. පුතා අවිවාහකයි. දැන් ජග්‍රා අසින්දු කියන්නේ ඔයා. මම අයියෝ ඔබේ පළමු පෙම්වතා. හොඳ කොල්ලෙක්. හැබැයි ඇන්ටිකෝස් බෑ. මොකද කොල්ල උසමාතයි කොල්ල හොඳයි මේ මතක තියාගන්න අපේ කොල්ල මේ නාකි ගෑණියෙක් කියලා වෙන්නේ වල්කමට එව නෙමෙයි. මුන් ඇන්ටිකට අත ගලවනවා. ආදරේ ගන්න ටික කාලා ඩෙනිම ටී-ෂර්ට් එක ජම්පු මේ ගෙඩි පිටින් පඩි අරන් මුන් ඒත් ෆෝන් කාඩ් දා ගන්නවා. මන් දන්නවනේ චරිත. හරි.
බොම් පිං හොඳින් ඉන්න ඔබතුමා පිටිපස්සේ මහත්තයා වයස 27යි 4යි ටිකක් හොඳ වැදගත් වෙන මහත්තයෝ නිකන් ඔව් හොඳින් ඉන්න සන්තෝෂෙන් ඉන්න ඔය ඔක්කොම වාඩි වෙලා මේ පොඩි උන් දෙන්න ඉතුරු වෙන අනික ඔක්කොම වාඩි වෙන මට මේ බණ අද ඇත්තට 4-5 පොලකින් ඉරලා අතන හාමුදුරුවෝ ඉන්නවා අර පැත්තේ මිනිස්සු ඉන්නවා මේ ඔක්කොමද හිර වෙලා ඉන්නේ මං නැත්නම් මං විතරේ පොඩ්ඩක් කට අරිනවද මේ බණ අත්තින්නත් බෑ පොඩි හාමුදුරුවින්ද පොඩි හාමුදුරුවා ඔයා මේ බණ වීඩියෝ කරලා ඕන ජංජාලයක් කරගන්න මට කිසි ගැල්ලුවක් නැහැ වයස 20යි වයස 21යි අවංකව දෙන්නම් පෙම්වතුන් නෑ උලගේ ස්කෑලි සර්කිට් අයින් කරලා තියන්නේ වගේ දැනීම් නැහැ කිසිම ඇඟීමක් කෙල්ල දිහා හිතෙන්නේවත් නැහැ බබා ලොඹලනේ